ඔයාට මම අද පෙන්නලා දෙන්නේ මෙච්චරකල් ඔයා අවධානය නොදුන්න නමුත් ඔයාගේ මනසෙන් සාර්ථකත්වය වෙනුවෙන් ලබා ගන්න පුළුවන් පියවරක් ගැන. ඒ ක්‍රමය තමයි අවස්ථාවට අනුව වටිනාකම් වෙනස් කිරීමේ ක්‍රියාවලිය. උදාහරණයකට ඔයාට බඩගිනි වුණ වෙලාවක අනිත් මොනවත් ඕනේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට කෑම කන එක තමයි වැදගත්. ඒ වගේම කාන්තාරයක අතරමං වුණ වෙලාවක සල්ලි තමයි වැදගත්. තව මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියලා ඔයාගේ මනසෙන් කියන්නේ මනසෙන් කියන්නේ ඉක්මනටම වතුර ටිකක් හොයාගන්න නැත්නම් ඔයාගේ ජීවිතේ නැතිව යනවා. මේ ක්‍රියාවලියට සමානම ක්‍රියාවලියක් තමයි ඔයාගේ ඉලක්කය මනසින් දැකීමේදී වෙන්නේ. එතනදී අපි කරන්නේ අනිත් හැම දෙයකටම වඩා මගේ ජීවිතයේ මේ ඉලක්කය මට වටිනා බව මනසට පෙන්නනවා. ඒ ක්‍රියාවලියෙත් උපරිම ප්‍රතිඵල ගන්න නම් තව එක පියවරක් ඔයාට එතනට එකතු කරන්න පුළුවන්. ඒ තමයි ඇයි මට මේ ඉලක්කය ඕනේ කියලා ඔයාගේ මනසට පෙන්වීම. නැත්තම් අපිට හිතෙනවා ඇයි මම මේ ඉන්න විදිය හොඳයිනේ. මීට වඩා යම් දෙයක් ඇයි මට අවශ්‍ය. ඒ නිසා ඔයාට මනසට පෙන්වන්න වෙනවා මගේ ඉලක්කය මට වැදගත්. ඒ වගේම මම මේ ඉලක්කයට යන්නේ මෙන්න මේ කාරණාව නිසා. මොකද අපි එදිනෙදා ජීවිතයට වඩා යමක් කරන්නේ ඔයාට හිතුනහම නෙමෙයි. ඔයාට දැනුනහම. අන්න ඒ මට්ටමේදී තමයි තොරතුරු විතරක් දන්න කෙනා සහ ක්‍රියාත්මක වෙන කෙනා අතර තියෙන වෙනස. තොරතුරු දන්න කෙනා එයා දැනුමෙන් දන්නවා මම මේක කරන්න ඕනේ කියලා. හැබැයි තේරුම් ගත්ත කෙනා ඇයි එයා මේක කරන්න කියලා දන්න නිසා ඒ පියවරවල් අරගෙන ඉදිරියට යනවා. ඒ නිසාමයි මගේ YouTube channel එකේ හැම වෙලේම මම ඔයාට මතක් කරන්නේ ඉලක්කයට යා යුතුම බව. මොකද තොරතුරු දුන්නට ඔයාට දැනෙන්නේ නැහැ මම මේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ කියලා. හැබැයි මම ඔයාට ඇයි ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය කියලා පෙන්වුවට පස්සේ දැන් ඔයාට දැනෙන හැඟීම හින්දා ඔයාටත් තේරෙනවා ඔව් මමත් හිතන්නේ මීට වඩා මගේ ජීවිතය උසස් වෙන්න ඕනේ. ඊළඟට මම ඔයාට පැහැදිලි කරනවා මේ ලෝකයේ තියෙන එක නීතියක්. ඒ නීතියේ නම තමයි පෙරිටෝ ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ. මේ නීතියෙන් අදහස් කරන්නේ ඔයා කරන 120ක වැඩවලින් තමයි 180ක ප්‍රතිඵල අරන් එන්නේ කියලා. මම හිතනවා ඒක නම් හරියටම හරි. මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ දවස ගොඩක් බිසි කියලා පෙන්වන්න පොඩි වැඩවලින් මුළු දවසම පුරවගෙන. හැබැයි ඔයාගේ හිත ඇතුලෙන් දන්නවා එක වැදගත් වැඩක් තියෙනවා. ඒ වැදගත් වැඩේ කරොත් මගේ මේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මාව වෙනස් තලයකට යනවා. හැබැයි ඒ වැඩේ ටිකක් අමාරු හින්දා ඒක කරන්නේ නැතුව අර වැඩ ටික කර ඉන්නවා. ඉතින් මම අද ඔයාගෙන් අහනවා මේ කාරණාව අපි පැහැදිලි කරගත්තට පස්සේ මෙච්චරකල් අඳුනාගෙන තිබුණත් නොකරපු මේ වැදගත් වැඩ මොනවද? ඒ වගේම ඔයාට මේ මොහොතේ ඒකට පිළිතුර නැත්තම් අද නැවතිලා කල්පනා කරලා බලන්න මගේ දවස පොඩි ක්‍රියාකාරකම් වලින් පුරවගෙන දින්නේ. එහෙම නැත්තම් මම මේ පෙරිටෝ නීතියේ තියෙන වැදගත්ම වැඩේ අඳුරගෙන ඒ දේවල්ද අද වෙද්දි කරගෙන යන්නේ. නැත්තම් අද වෙනකන් අපි කරලා තියෙන්නේ අපිවම රවට්ටා ගැනීමක් විතරයි. ඒකත් අපිට ප්‍රතිඵල වලින්ම මැනගන්න පුළුවන්. අද වෙද්දි ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයා තාම ගිහිල්ලා නැත්තම් ඒකෙන් අදහස් වෙන්නේ දවසේ වැදගත්ම වැඩ ටික ඔයා තාම හොයාගෙන නෑ කියන එක නේද? දැන් අපිට ගණිතමය ක්‍රමයට ඔයාගේ ජීවිතේ නාස්ති වෙන කාලයට තියෙන වටිනාකම හොයාගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට පටන් ගමු. ඔයා දැන් ඔයාගේ මාසේ ආදායම දවස් 30න් බෙදන්න. ඒ එන ගාන පැය 8න් බෙදන්න. අන්න එතකොට ඔයාට එනවා දැනට ඔයාගේ පැයක වටිනාකම. මම එහෙම කියන්නේ ගොඩක් වෙලාවට අපි වැඩ කරන්නේ දවසට පැය 8ක් නිසා. දැන් ඒ පැයකට එන ගාන ඔයාට පුළුවන් ඔයා දවසේ නාස්ති කරන පැය ගානෙන් වැඩි කරන්න. අපි උදාහරණයක් තුමු දවසට පැය 3ක් නාස්ති කරනවා කියලා. එතකොට ඔයාගේ පැයකට ආපු ගාන අපි හිතමු රුපියල් 300ක් කියලා. දවසකට ඔයා 900ක් වියදම් කරනවා.
දැන් මේ 900 නැවතත් 30ක් බැලුවොත් අපිට රුපියල් 27000ක් එනවා. දැන් මේ ගාන කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මෙතනදී කරන්නේ ඔයා මේ මොහොතේ නාස්ති කරන කාලේ වටිනාකම ඔයාටම පෙන්වලා දුන්න එක. මේ විදියට හිතුවොත් අපිට පුළුවන් අපිවම අභිප්‍රේරණය කරගෙන ජීවිතය වෙනස් කරගන්න ඕන කියන හැඟීම ඔයාට දැනෙන්න සලස්වන්න. වීඩියෝ එකේ අන්තිමේදී මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා ගොඩක් වටින කෙනෙක්. ඔයා තාම ඒක හොයාගෙන නැත්නම් අද මේ වීඩියෝ එක බලලා ඒක අඳුරගන්න. එහෙනම් අපි හෙට වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.